අහිබෝවන් ලංකම් ඩිවලොප්මන්ට් PLC consolidated interim financial statements for the 9 month ended 31st December 2024 මේ ලංකම් ඩිවලොප්මන්ට් එකේ 2024 දෙසැම්බර් 30 කින් අවසන් වෙන interim financial statement එක පිළිබඳව තමයි මම ඔබට මේ පොඩක් දැනුවත් කරන්නේ. මේකේ බලන්න quarter ended මේ 2023 12:31 ඉඳලා 2024 12:31 මේ දෙක අපි කම්පෙයාර් කරලා බලමු. profit for the period other comprehensive income කියන දෙක අපි බැලුවොත් එහෙම දැන් මේ profit එක තියෙනවා මිලියන 14ක් 2023 2024 මිලියන 136ක් දක්වා වර්ධනය වෙලා තියෙනවා. comprehensive income එකත් මිලියන 14 ඉඳලා මිලියන 137 දක්වා වැඩි වෙලා තියෙනවා. ඒ වගේම net asset per share මේක ඊටාම වැදගත් එකක්. බලන්න මේ net asset per share එක මොකද වෙලා තියෙන්නේ කියලා 2023 තිබිලා තියෙන්නේ 13.5යි 2යි. ඒක 2024 12 වෙනි මාසෙ වෙනකොට 17.13 දක්වා වැඩි වෙලා තියෙනවා. මේක තවත් වැදගත්ම දෙයක් තමයි මෙන්න මේ main shareholdersලා major 20 major shareholdersලා ටික ගත්තොත් එහෙම මුලින්ම ඉන්නවා consolidated tea plantation එක, සම්පත් බැංක් ඉන්නවා දෙකට, ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ඉන්නවා ඊළඟට, යුනියන් බැංක්, equity partners ඉන්නවා, ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ඉන්නවා, අපව corporate ඊට පස්සේ ඉන්නවා ડોක්ටර් කෙනෙක් ඉන්නවා, ඊට පස්සේ බලන්න මේ ඔම යනකොට ඊට පස්සේ ආයිනවා 11ට ඉන්නවා හැටන් නැෂනල් බැංක් එක ඉන්නවා, ඊට පස්සේ 12ට ඉන්නවා ඒත් පුද්ගලයෙක් ඉන්නේ, 13 ඩයලොග් ෆිනෑන්ස් එක, 14 කලම්බෝ ඉන්වෙස්ට්මන්ට් ට්‍රස්ට්, 15 පීපල්ස් ලීසින්, 16 කොමර්ෂල් බැංක්, සිලාන් බැංක්, සම්පත් බැංක්, හැට් නැෂනල් බැංක්, ෆයිනෑන්ෂල් ට්‍රස්ට් ලිමිටඩ්. බලන්න මේ ටික බැලුවාම මේ කම්පැනි කොහොමද කියලා මේ ලංකම් ඩිවලොප්මන්ට් PLC මේකේ රයිට් ඉෂුව එකක් නිකුත් කළා පසුගිය දවස්වල. ඒකේ මේ අප්‍රේල් 10 වෙනිදා තමයි අවසාන දවසේ තිබ්බේ මේ ඒ කියන්නේ සල්ලි ගෙවලා ඉවර කරන්න. තව දවස් මාකට් ඩේට්ස් වලින් ඒ කියන්නේ කොළඹ කොටස් වල තියෙන දවස් 10ක් යනකොට මේ 10 වෙනිදා ඉඳන් මේ ෂෙයාර්ස් ටික ෂෙයාර් මාකට් එකට එනවා. ඇත්තටම මම මේකේ ෂෙයාර්ස් අරගෙන තියෙනවා තමයි. හැබැයි මම මේක දැන් මේ data අරගෙන ඔයගලන්ට දැනගන්න මගේ channel එක විශේෂයෙන්ම subscribe කරපු අයට පොඩි අදහසක් ගන්න මේක අධ්‍යයනය කරන්න. buy and sell recommendation එකක් නෙමෙයි කිසිසේත්ම. ඕගොල්ලන්ටම මේක අධ්‍යයනය කරලා බලන්න පුළුවන්. ඒ වගේම වැදගත් වෙනවා ඕගොල්ලන්ගේ අදහස් සහ මේකට තියෙන කමෙන්ට් දාන්න. මේකට මොනවද මේක තවත් දේවල් විශේෂ දේවල් අපි නොදන්න දේවල් තියෙන්න පුළුවන් හැමදේම. මේවා ඔක්කොම විශ්ලේෂණය කරලා අපි බලමු අලුත් අවුරුද්දේ මොන හරි දෙයක් අලුතින් කරන්න පුළුවන්ද කියලා. බොහොම ස්තුතියි.